මෙම කෘතිය සම්පාදනය කරන ඉන්ද්‍රා ජයවර්ධන හඳුවලගේ මහත්මිය අපේ ආදිගුරු සංගමේ සමාජිකාවක්. එතුමිය මේ පිළිබඳව අපිට දැනුවත් කරාම අපේ ගුරු සංගමය ආදිගුරු සංගමය සම්පූර්ණ සහයෝගය එතුමියට දෙන්න කැමති වුණා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා අපේ ආදි ශිෂ්‍ය පුතාලා මේකට හුඟක්ම සහයෝගයක් ලබා දෙන බව. අපෙන් එතුමිය ලොකු ඉල්ලීමක් කළා ඔක්තෝබර් 3 වෙනිදාට මේකට සහභාගී වෙන්න. මට ඕගොල්ලන්ගේ සහභාගීත්වය තමයි වටින්නේ කියලා. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ විදුහල්පති ආර්.අයි.ටි. අලස් මැතිතුමාගේ ජීවන චරිතයේ ඇසුරෙන් ඉන්ද්‍රාණි පුෂ්පානි ජයවර්ධන ගුරුමෑණියන් විසින් රචිත නිර්මාණ ප්‍රබන්ධය ජනගත කිරීම ඔක්තෝබර් මාස 3 වෙනිදා පස්වරු 2 සිට 5 දක්වා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වැඩසටහන ගැන දැනගන්න එම විදුහලේ ආදිගුරු සංගමේ වත්මන් උපසභාපතිනිය වන චහන්දනී ජයවර්ධන ගුරුමෑණියන්ව මම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. මෙවැනි වැඩසටහන් සඳහා සක්‍රීය දායකත්වයක් සපයන ආදිගුරු සංගමේ ක්‍රියාකාරීත්වය මොන වගේද? ගුරුවරු රිටයර් වුණාට පස්සේ විශ්‍රාම ගියාට පස්සේ එක තැන්වල ඉන්නේ. නමුත් මේ විදිය සංගමයක් පිහිටුවාම ඒගොල්ලන්ට එකමුතු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒකට ඒ අවස්ථාව හරිම වටිනවා. ඒක ඒගොල්ලන්ගේ මනසට වගේම ශාරීරිකවත් නිරෝගී බවට එක් හේතුවක් වෙනවා. මොකද සම වයසේ අය එකතු වෙලා එකට කතා බහ කරලා එකට ගමනක් ගිහිල්ලා ඒ ලබන අත්දැකීම හරිම ප්‍රීතිදායක අවස්ථාවක් නිසා. ඒකට එහි මව්වරු පියවරු හුඟ දෙනෙක් අප අතර නැහැ. මේ වෙලාවේ මම කැමති අපේ තිරිමා විතාන මහත්මියගේ නම සඳහන් කරන්න. අවුරුදු 10කට වැඩි කාලයක් අපේ සංගමේ සභාපතිනිය ලෙස වැඩ කරමින් හුඟක් කට්ටියව එකතු කරගෙන සංගමේ මේ තරම් දුරකට ගෙන එන්න ඒ එතුමිය ගත්ත උත්සාහය ඉතාම වටිනවා. මේ වර්තමාන සභාපතිතුමිය තිලක පෙරේරා මහත්මිය ඒ මහත්මිය මේ දෙවෙනි වර තමයි සභාපති ලෙස වැඩ කරන්නේ දෙවෙනි දුර කාලයක්. තාම මහන්සි වෙලා කැප වෙලා අපේ ආදි ශිෂ්‍ය පුතුන්ගෙන් සහ වෙනත් හිතවතුන්ගෙනුත් හැකි පමණින් උදව් උපකාර ලබාගෙන මේ සංගමය ඉදිරියටම ගෙනියන්න එතුමිය ඉතාම කැපවීමකින් වැඩ කරනවා. ඒකම අපේ සංගමය මේ ගුරුවරුන්ගේ මානසික තෘප්තිය සහ නිරෝගී පැවැත්ම උදෙසා විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා. වාර්ෂිකව ඈත පළාත්වල ළමයින්ට පොත්පත් දීලා ඇඳුම් පැළඳුම් ගිහින් දීලා උදව් උපකාර කරලා තියෙනවා. ඒ වගේ විවිධ සමාජ ප්‍රජා සත්කාරක වැඩසටහන් සංගමය මගින් හැම අවුරුද්දකම කෙරෙනවා. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදිගුරු සංගමයත් අලස් මැතිතුමාත් අතර තිබුණේ මොන වගේ බැඳීමක්ද? ආදිගුරු සංගමය පිහිටවල දැන් අවුරුදු 6ක් පමණ වෙනවා. ඇත්තටම මේ ආදිගුරු සංගමය ආරම්භ කරන්න මූලිකවම අදහස් දීලා ඒ සංකල්පයක් හැටියට ඒක අපේ ආදිගුරු බෞතුන්ට ඉදිරිපත් කරලා තිබෙත් අපේ අලසමයි. ආදිගුරු සංගමේ මූලිකම සමාජික බවතෙක් තමයි අපේ ආර්.අයි.ටි. අලස. ඒ සර්ගේ සංකල්පයක් අනුව තමයි මේක පිහිටවල තියෙන්නේ. සර් තමයි කියලා තියෙන්නේ මෙහෙම එකක් පාසලට අවශ්‍ය බව. ඒතර ඒ අනුව තමයි මේක පිහිටවල තියෙන්නේ. මෙම කෘතිය සම්පාදනය කරන ඉන්ද්‍රා ජයවර්ධන හඳුවලගේ මහත්මිය අපේ ආදිගුරු සංගමේ සමාජිකාවක්. එතුමිය මේ පිළිබඳව අපිට දැනුවත් කරාම අපේ ගුරු සංගමේ ආදිගුරු සංගමය සම්පූර්ණ සහයෝගය එතුමියට දෙන්න කැමති වුණා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා අපේ ආදි ශිෂ්‍ය පුතාලා මේකට හුඟක්ම සහයෝගයක් ලබා දෙන බව. අපෙන් එතුමිය ලොකු ඉල්ලීමක් කළා ඔක්තෝබර් 3 වෙනිදාට මේකට සහභාගී වෙන්න. මට ඕගොල්ලන්ගේ සහභාගීත්වය තමයි වටින්නේ කියලා. ඉතින් අපිට හැකි පමණින් සමාජිකාවන් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න අපි දැනුම් දීම් කරලා තියෙනවා. කූඹිකැලේ රන් සලකුණ කෘතියට පාදක වුණු අලස් මැතිතුමා ගැන ඔබ දකින්නේ කොහොමද? අලස් කියලා කියන්නේ අපි හැම විටම මේ බොහොම කරුණාවන්ත විදිහට ළමයි දිහා බැලුවා කියලා කියන්නත් පුළුවන්. ඒකම මට මතක් කරන්න පුළුවන් හැමෝම නමින් දැනන් හිටියා. ඒගොල්ලන් පාසලෙස ඇවිදින වෙලාවේ වැඩ කරනවා දැක්කොත් ඒ හැමෝටම ගිහිල්ලා වචනයක් හරි කතා කරලා එහෙම යන්න දැනන් හිටියා.
ඉතින් ඒ වගේ හරීම නිර්හංකාර බවක් සර්ගෙන් මම දැක්කා. ඉතින් හැම වෙලාවෙම ගුරු බවතුන්ගේ gedara කරදරයක් වුණත්, පාසලේදී මොන හරි වුණත්, මරණයක් වුණත් සර් කොයිතරම් කාරුණිකව ඒ කියන්නේ අනික් අයට ඒකට සහභාගී වෙන්න සර් උනන්දු කළා. හැම විටම උනන්දු කළා. මරණයක් වුණොත් යන්න කියන එක උනන්දු කළා. අපිට ප්‍රවාහන පහසුකම් හරි සපයලා දුන්නා. ඒක මට මතකයි දැන් අපි හිතමු පාසලේ මොන හරි උත්සව අවස්ථාවේදී අපි හිටිය හැම ගුරුවරයාම මොකක් හරි කමිටුවකට දානවා. දාලා ඒ කමිටුවල වැඩ කරන්න දෙනවා. ඒතර ඒ කමිටුවල වැඩ කරද්දී අපිට හවස් වෙනවා නම් රෑබෝ වෙනවා නම් සර් ඇවිල්ලා හොයලා බලනවා මේගොල්ලන්ට යන්න විදිහක් තියනවද? රෑ වෙනවා කොහොමද මේගොල්ලෝ ගෙවල් වලට යන්නේ? ඒ වගේ ඒ හැමෝගෙම සුව පහසුවත් ආරක්ෂාවත් පිළිබඳවත් සර්ට වගකීමක් තිබුණා. ඉතින් අපි ඇත්තටම අගය කළා ඒක අපේ ඒ කියන්නේ ඒක අපිට උදව්වක් වුණා අපේ නිවස් ඒ කියන්නේ ගෙවල් වලින් පවා මොකද එහෙම රෑ වුණත් මේගොල්ලන්ට කරදරයක් නොවි එන්න යම්කිසි විදිහක් සපයලා දෙනවා කියන එක. ආදිගුරු සංගමේ වැඩ කටයුතු සඳහා පාසලෙන් ලැබෙන්නේ මොන වගේ දායකත්වයක්ද? ආදිශිෂ්‍ය පුතාලාගෙන් මහත්ම සහයෝගයක් ලැබෙනවා. ඒක මේ ඒ කියන්නේ ඇත්තටම දැනට වර්තමානයේ ඉන්න මයුර පුතාගෙනුත් ඒකම අපේ තියෙනවා 88 කණ්ඩායම කියලා කණ්ඩායමක්. ඒගොල්ලන් කරනවා හැම මාසෙකම වෛද්‍ය සායනයක්. ඒ වෛද්‍ය සායනයේදී දැනට විශ්‍රාම ගිහිල්ලා ඉන්න හැම ගුරුවරයෙක්ටම සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට එතන ඉන්නවා වෛද්‍ය තුෂාර ගුණතිලක පුතාගේ ප්‍රධානත්වයෙන් මේක කෙරෙන්නේ. ඒ තුෂාර ගුණතිලක පුතා මේක ආරම්භයේ ඉඳලම දැනට අවුරුදු 19ක් විතර වෙනවා. මේ දේ සිද්ධ කරගෙන එනවා. අනික් තම සහෝදරයන්ගෙත් උදව් උපකාර ඇතුව ඇත්තටම මේකේ ආරම්භයටත් මේ අලස්ස තමයි කියලා තියෙන්නේ මේ පුතාලට. දැන් ඕගලන්ගේ ගුරු මෑණිවරු ගුරු පියවරු වයෝ වෘද්ධයි ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන සුවපහසුව ගැන ඒගොල්ලන්ගේ ප්‍රතිකාර ගැන ඕගලන් හොයලා බැලුවොත් හොඳයි නේද කියලා. ඒ යටතේ තමයි ඒගොල්ලෝ මේක ආරම්භ කරලා තියෙන්නේ. මේක 88 කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් කෙරෙන්නේ. ඒකම වාර්ෂිකව අපි අපේ වෛද්‍ය විශේෂඥ පුතාලා ගෙන්නලා මෙඩිකල් කැම්ප් එකක් කරනවා. ඒකට මහාචාර්ය ආලෝක පතිරණ මහාචාර්ය භවන්ත ගමගේ ඩොක්ටර් චන්ද්‍රික පොන්නම් පෙරුම වගේ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරු මූලිකත්වයේ අරගෙන අපේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ප්‍රතිකාර කරන්න සලස්වනවා. අපි ඊටාම අගය කරනවා මේ පුතාලා ඒ ඇතුළු වෛද්‍ය පුතාලා අපි කෙරෙහි දක්වන ඒ කාරුණික බව, ආදරණීය බව ගැන. වර්තමාන විදුහල්පතිතුමා අපේ සංගමයේ ඕනෑම කටයුත්තකදී අපි කරන ඉල්ලීමක් තිබුණොත් එතුමාට පුළුවන් හැම සහයෝගයක්ම ලබා දෙනවා. ඒ නියෝජ්‍ය විදුහල්පතිවරුනුත් එහෙමයි. එතකොට සංගම්භාරව අපි හිතමු ඡායාරූප සංගම එතකොට එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික සංගමයේ ඒ ගුරු බවතුනුත් එහෙමයි. අපේ ඉල්ලීම් අනුව අපිට හැම පහසුකමක්ම විද්‍යාලයෙන් දෙන්න පුළුවන් හැම පහසුකමක්ම වගේ නොපැකිලිව දෙන්න ඉදිරිපත් වෙනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මෙවැනි ජීවන චරිතය ඇසුරෙන් ලියවෙන ග්‍රන්ථ හරහා සමාජයට වන බලපෑම මොකක්ද? මේ පොතේ තියෙනවා ඒ සර්ගේ ඒ විදුහල්පති දූර කාලය තුලදී සර් ක්‍රියා කළ ආකාරය ගැන. එතකොට ඒ දිහා බැලුවාම ඒක කියෙව්වහම ඒ ගැන දැනුවත් වෙච්චාම අපිට හිතෙනවා ඇත්තටම දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න ගුරු බවතුන්ට සහ පරිපාලන නිලධාරීන්ට මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ කොච්චර තියෙනවද? කැපවීම. ඒකම ඉවසීම. අර සහ අපි කියන්නේ මේ සහ කම්පනය. අනික් කෙනාගේ දුක Tamanට දැනගන්නቻම අපි ඒකට ක්‍රියා කරන්න ඕන. අන්න ඒ වගේ ඒවායේදී කොහොමද ක්‍රියා කරන්න ඕනේ? ඒ ක්‍රියා කිරීමෙන් ඇත්තටම හොඳ ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ පුද්ගලයාටම තමයි. අධ්‍යාපනය හොඳට දෙන්න ඕන. ඒකට ක්‍රියාදාමයන් ක්‍රියාපිළිවෙළවල් සකස් කරන්න ඕන. ඒක හරි. නමුත් ඒක හා බැඳුණු මේ ගුරු මණ්ඩලය කොහොමද තමන් කෙරෙහි බඳවා තියාගන්නේ? කොහොමද ඒකට ක්‍රියා කරන්න ඕනේ? අලස්ස කොහොමද ඒ කාලේ ක්‍රියා කරලා තියෙන්නේ? එතකොට ඒකෙන් යම්කිසි ආදර්ශයක් ගන්න පුළුවන් නම් වර්තමානයේදී වුණත් මට හිතෙනවා ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා කියලා. මේ වීඩියෝ නරඹන සියලු දෙනාට
අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද? අපේ ආදිගුරු සංගමේ සමාජිකා ඉන්ද්‍රා ජයවර්ධන හඳුවල මහත්මිය දැන් වසරකට වැඩි වසර එකහමාරකටත් විතර වගේ කාලයක් තිස්සේ දැඩි උත්සාහයක් දරමින් කැපවීමක් දරමින් කරන මේ පොත සම්පාදන කාර්ය ඇත්තටම අගය කරනවා. ඒ එක්කම මම ඉල්ලා සිටිනවා අපේ අදි ගුරු භවතුන්ගෙනුත් ආදි ශිෂ්‍ය පුතාලත් ඒකම අපේ පාසල හා සම්බන්ධ ආදි දෙමව්පියන් ඉන්නවා නම් ඒ අයත් එන්න සම්බන්ධ වෙන්න මේ උත්සවයට සම්බන්ධ වෙලා එතුමියගේ ඒ ව්‍යායාමය අගය කරන්න ඔබත් අප සමග එකතු වෙන්න කියලා. ඔක්තෝබර් 3 වෙනිදා සවස් 2ට පැවැත්වෙන මෙම පොත් එළි දැක්වීමේ උත්සවයට ඔබ සැම අප සමග එකතු වේවි. හොඳයි එහෙනම් අපි එදිනට හම්බ වෙමු. ආයුබෝවන්.